අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයට ගොඩක් සමීප ඒත් අපි වැඩිය හිතන්නේ නැති මාතෘකාවක් ගැන. ඔයාලත් රෑට නිදාගන්න කලින් පැය ගාණක් ෆෝන් එක ස්ක්‍රෝල් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් මුදේට කණ්ණාඩිය බලද්දී ඇස් යට කළු වෙලා තියෙනවා දැකලා බය වුණ කෙනෙක්ද? ගොඩක් අය කියනවා රෑට ෆෝන් එක බැලුවම තමයි මෙහෙම වෙන්නේ කියලා. ඇත්තට මේක ඇත්තක්ද නැත්නම් මේක මිත්‍යාවක් විතරද? අද අපි ඒ ගැන විද්‍යාත්මක වගේම ප්‍රායෝගිකවත් කතා කරමු. ලොවම එක මිටට මුලින්ම කියන්න ඕනේ ෆෝන් එක බැලුවා කියලා කෙලින්ම ඇස් යට කළු වෙන්නේ නැහැ. ඒත් ෆෝන් එකෙන් නිකුත් කරන බ්ලූ ලයිට් එක. එහෙම නැත්නම් නිල් ආලෝකය අපේ ශරීරයේ ක්‍රියාවලියට ලොකු බලපෑමක් කරනවා. අපේ ඇස් වටා තියෙන සම ඉතාමත්ම තුනි. අපි රෑට නිදාගන්නේ නැතුව ෆෝන් එක දිහා බලාගෙන ඉන්නකොට අපේ ඇස්වල මස්පිඩු ලොකු වෙහෙසකට පත් වෙනවා. ඒ වගේම බ්ලූ ලයිට් එක නිසා අපේ නිින්ද පාලනය කරන මෙලටොනින් කියන හෝමෝනයේ නිපදවීමත් අඩු වෙනවා. ප්‍රතිඵලය තමයි අපිට නිින්ද නොයාම. නිින්ද අඩු වුණාම මොකද වෙන්නේ? ඇස් වටා තියෙන රුධිර නාල, ඒ කියන්නේ බ්ලඩ් වෙසල්ස් විශාල වෙනවා. ඒ නිසා ඇස් යට අඳුරු පාටට පේන්න ගන්නේ. ඇස් යට අඳුරු වෙන්න ෆෝන් එක විතරක් නෙවෙයි තවත් හේතු බලපානවා. පළවෙනි දේ තමයි නිදි මැරීම. ඕනෑම හේතුවක් නිසා රෑට නිදි මරනවා නම් ඇස් යට කලවීම වළක්ව ගන්න බෑ. ඒ වගේම තමයි ශරීරයේ විජලනය, කියන්නේ ඩීහයිඩ්‍රේෂන්. ඔයා රෑට ෆෝන් එක බලන ගමන් වතුර බොන්න අමතක කරනවා නම් සම වියලිලා ඇස් යට කළු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජානමය හේතුත් මේකට බලපානවා. සමහර අයට උපතින්ම ඇස් යට අඳුරු ගතියක් තියෙනවා. ඒ වගේම තමයි ඇස් වෙහෙසීම. එක දිගට කුඩා තිරයක් දිහා බලන් ඉන්නකොට ඇස් වලට දැනෙන පීඩනය නිසා සමේ වර්ණය වෙනස් වෙන්නට පුළුවන්. අපි දැන් බලමු මේ ගැටලුවෙන් බේරෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. පළවෙනි දේ තමයි ෆෝන් එකේ නයිට් මෝඩ් එක හරි බ්ලූ ලයිට් ෆිල්ටර් එක හරි ඕන් කරගන්න එක. ඔයාට රෑට ෆෝන් එක බලන්න වෙනවාම නම් අනිවාර්යයෙන්ම බ්ලූ ලයිට් ෆිල්ටර් එක හරි ඔයාගේ ෆෝන් එකේ නයිට් මෝඩ් එක හරි ඕන් කරගන්නට ඕනේ. ඒ වගේම තමයි පැයකට කලින් ෆෝන් එක පැත්තකින් තියන්න ඕනේ. නිදාගන්න කලින් අවම වශයෙන් පැයකට කලින්වත් ස්ක්‍රීන් එකෙන් ඈත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගේ මොළයට නිදාගන්න අවශ්‍ය සංඥාව නිවැරදිව ලැබෙනවා. ඒ වගේම තමයි වතුර ගොඩක් බොන එක. ශරීරය ඇතුළතින් තෙතමනේ තියාගන්න එක ඇස් යට අඳුරු ගතිය අඩු කරන්න ලොකු උපකාරයක් වෙනවා. අනෙකුත් දේ තමයි ප්‍රෝටීන් සහිත ආහාර ගැනීම. බිත්තර, මාළු, පරිප්පු වගේ දේවල් කෑමට එකතු කරගන්න එක සමේ සෞඛ්‍යයට ගොඩාක් වැදගත්. ඒ වගේම තමයි ස්වභාවික සත්කාර. රෑට ෆෝන් එක බලලා වෙහෙස වුණු ඇස්වලට පිපිඤ්ඤා පෙත්තක් හෝ සීතල කරපු ටී බෑග් එකක් තියන්න පුළුවන් නම් ඒකෙන් ඇස් යට රුධිර ගමනාගමනය සාමාන්‍ය අතටපත් වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තාක්ෂණය අපිට ඕනෑ තමයි. ඒත් ඒක අපේ සෞඛ්‍යයට වඩා වටින්නේ නැහැ. රෑට ෆෝන් එක බලන එක සීමා කරලා හොඳ නිින්දක් ලැබුවොත් ඔයාට පුළුවන් නැවුම් පෙනුමකින් යුතුව ඊළඟ දවස ආරම්භ කරන්න. අද වීඩියෝ එකෙන් ඔයාලා මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මේක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් කියලා ඉල්ලනවා. ඉතින් මේ වගේ තවත් වැදගත් මාතෘකාවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබදායි දවසක් ප්‍රාර්ථනා කරනවා.